උද්‍යෝගිමත් දවසක් ඒවා ඔයාලා හැමෝටම. ඉතින් මේ දිනවල පාකිස්තානයේදී පැවැත්වෙනවා පාකිස්තානය, ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කියන කණ්ඩායම් තුන ක්‍රීඩා කරන තුන්කොන් T20 තරඟාවලියක්. එම තරඟාවලියේ පස්වන තරඟය තමයි අද පැවැත්වීම නිමිතව තිබෙන්නේ. තරඟයට ක්‍රීඩා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම වගේම සිම්බාබ්වේ කියන කණ්ඩායම් දෙක. ඉතින් මේ දක්වා මෙම තරඟවලට අදාළව පාකිස්තානු කණ්ඩායම තරඟ තුනකට ක්‍රීඩා කරමින් එම තරඟ තුනම ජයගෙන ලකුණු සටහනේ පෙරමුණ ලබාගෙන තිබෙන්නේ තමන්ගේ ස්ථානයේ තුන්කොන් සටනේ අවසාන මා තරඟයට ස්ථිර කරගනිමින්. ඒ වගේම සටහනේ දෙවන තැන පසු වන සිම්බාබ්වේ කණ්ඩායම තරඟ තුනකදී එක් තරඟයක් ජයගෙන දෙවන තැනත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ දෙකකදී එම තරඟ දෙකම පරාජයට පත් වී සටහනේ අවසාන ස්ථානයේ පසු වෙනවා. ඒ කියන්නේ මූලික වටය තුල ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරඟයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා. දෙවන තරඟයේ පාකිස්තාන කණ්ඩායම හමුවේ තමයි පරාජයට පත් වුණේ. ඉතින් කෙසේ නමුත් මේ දක්වා සිම්බාබ්වේ කණ්ඩායම වගේම ශ්‍රී ලංකා කණ්ඩායම අතර T20 තරඟ 10ක් පවත්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව තරඟ 7ක් ජයගන්න ඉතින් තරඟ 3ක් ජයගෙන තිබෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඒ අනුව අද පැවැත්වෙන මෙම තරඟයේ කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟයක් බවට පත් වී තිබෙනවා. ඒ තමන්ගේ ස්ථානයේ අවසාන මා තරඟයට වෙන් කර ගන්නට මෙම තරඟයේ ජයග්‍රහණය ඉතාමත් ඉවහල් වන නිසා. ඉතින් කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ පරාජයට පත් වුණු තරඟවලින් ඉවතට යනවා වගේම සිම්බාබ්වේ කණ්ඩායම තරඟයේ ජයගතොත් ඔවුන්ට අවස්ථාවක් තිබෙනවා අවසාන මා තරඟයට ක්‍රීඩා කරන්න. යම් කිසියක ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ හොඳ දල් ලකුණු වේගයක් සමගින් ජයගත්තත් අවසාන තරඟයේ ප්‍රතිඵලය තෙක් ඒ කියන්නේ එළවෙන 27 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන අතර පැවැත්වෙන එම තරඟයේ ප්‍රතිඵලය තෙක් බලා ඉඳීමට සිදු වෙනවා ශ්‍රී ලංකාවද සිම්බාබ්වේද අවසාන මා තරඟයට ක්‍රීඩා කරන්න කියලා. කෙසේ නමුත් පළමු තරඟයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 දෙනාගෙන් වෙනස්කම් සිදු කරමින් තමයි පාකිස්තානට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් නම් කර තිබුණේ. එහිදී පළමු තරඟයේ සිටි බානුක රාජපක්ෂ, මහේෂ් තීක්ෂණ වගේම නුවන් තුෂාරව දෙවන තරඟයෙන් ඉවත් කරමින් ඒ වෙනුවට කමිල් මිෂාර, ජනිත් ලීනගේ වගේම විජේකාන්ත් වියස්කාන්ත කණ්ඩායමට කැඳවා තිබුණා. ඉතින් ඒ විදිහට වෙනස්කම් කරත් ප්‍රතිඵලය උනේ තරඟ දෙකම පරාජයට පත් වීම පමණයි. ඒ විදිහට තරඟ දෙක තුල වෙනස්කම් සිදු වුණා වගේම අද තරඟය තුලත් වෙනස්කම් සිදු වන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේදී සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහකට ලක් කරන කරුණක් තමයි කුසල් මෙන්ඩිස් කියන. ඒ කියන්නේ ඔහුව මෙම තරඟය තුලින් ඉවත් කිරීමට අවශ්‍යයි කියලා තමයි ඔවුන් මතයක් පළ කරන්නේ. නමුත් ඔහු පළමු හත් දෙවන කියන තරඟ දෙකේදීම දුවද්දී තමයි දැවී ගියේ. එකක් බානුක රාජපක්ෂගේ අත්වැරදීමෙන් වගේම දෙවන තරඟයේදී ඔහු නොතිබුණු ලකුණක් කරා යාමට ගොස් තමයි දුවද්දී දැවී ගියේ. ඉතින් ඒ කරුණු කාරණා මැද්දේ T20 තරඟවල කුසල් මෙන්ඩිස් කියන්නේ ඉතාමත් හොඳ පිතිකරුවෙක්. අපි බලමු ඔහුට මෙම තරඟය තුල අවස්ථාවක් ලැබුණොත් ඔහු ක්‍රීඩා කරාවිද කියලා. නැතහොත් අනිවාර්යයෙන්ම පවන් රත්නායකට T20 වරම් හිමි කර දෙමින් අංක 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමට යොදවන බවට තමයි තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් එහෙනම් දැන් බලමු අද සිදුවෙන වෙනස්කම් සමගින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කියන කණ්ඩායම් වලට තීරණාත්මක තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද සැකසෙන්නේ කියලා. මේදී සුපුරුදු පරිදි පැතුම් නිසංක වගේම කමිල් මිෂාර පෙර තරඟයේ වගේ මෙම තරඟයේදී ආරම්භක ප්‍රතිකරණ විදිහට කටයුතු කරાવી. අංක 3 ස්ථානයේ කුසල් මෙන්ඩිස් වගේම අංක 4 ස්ථානයේ කුසල් ජනිත් පෙරේරා තමයි ක්‍රීඩා කරන්නේ. යම් කෙසේකින් කුසල් මෙන්ඩිස්ට විවේකයක් ලබා දුන්නොත් අංක 3 ස්ථානයේ කුසල් ජනිත් ක්‍රීඩා කරන අතර අංක 4 ස්ථානයේ බොහෝ දුරට පවන් රත්නායකට T20 වරම් හිමි කර දෙමින් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම පවන්ට ක්‍රීඩා කරන අවස්ථාවක් නොලැබුණොත් සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් අංක 3ත් කුසල් ජනිත් අංක 4ත් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බවට පත් වෙවි. අංක 5 ස්ථානයේ නායක දසුන් ශානකද, අංක 6 ස්ථානයේ ජනිත් ලීනකේද, අංක 7 ස්ථානයේ කමුදු මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් තිබුණා. කිසියකින් නිත්‍ය පන්දු යන 5 දිනක් සමග ක්‍රීඩා කිරීමට තීරණය කළොත් කමුදු වෙනුවට තීක්ෂණ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් එසේ නොමැතුව පන්දු යන 4 දිනක් සමග ක්‍රීඩා කිරීමට තීරණය කළොත් කමුදු මෙන්ඩිස් තමයි අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයා බවට පත්වන්නේ. ඒ වගේම අංක 8 ස්ථානයේ වනිදු අසරංගත්, අංක 9 දුස්මන් චමීරත්, අංක 10 විජේකාන්ත් වියස්කාන්ත් වගේම අංක 11 ඒෂාන් මාලින්ක වෙනුවට නුවන් තුෂාර තමයි අද තරඟයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා බවට පත්වන්නේ. ඉතින් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මෙම තරඟයේ ජයගෙන තරඟවලිය පිළිබඳව වැඩි බලාපොරොත්තු ලබා ගැනීමට අපේ කණ්ඩායමට හැකියාව ලැබෙන්න කියලා. ඉතින් එහෙනම් රැඳෙන්න අපිත් එක්ක දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම සුබ දවසක්.